අනුරාධපුරේ ට්‍රිප් එකක් ඇවිල්ලා නාන්න තැන් හොයනවද? මෙන්න ඒකට සුපිරිම තැන් ටිකක්. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න හොඳම තැන තෝරගන්න. තැන් පහේම නෑවත් පාඩු නෑ. මතක් කරනවා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, මේ වගේ අවශ්‍යම වීඩියෝස් බලාගන්න. ඒ වගේම තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. අපි යමු වීඩියෝ එකට. අපි ට්‍රිප් එකක් යන්නේ විනෝද වෙන්නනේ. ඒ නිසා මම මේ කියන දේ ස්කිප් නොකර අහගන්න. අනුරාධපුරේ වැව් බැඳි රාජධානිය කියන්නේ නිකන් නෙවෙයි. ඕන තරම් වැව්, ඇලවල්, ඔයවල් තියෙනවා. නාන තැනුත් තියෙනවා. හැබැයි නොදන්න තැන්වලින් නාලා ජීවිතේ අවදානමට දාගන්න එපා. ගඩොල් කපුව අලවල්, ගැඹුරු තැන්, අවදානම් තැන් වගේම කිඹුල්ලු පවා සිටින තැන් තියෙනවා. ඒ නිසාම ගොඩාක් දුරට නාන්න සුදුසු තැන්වල බෝඩ්ස් ගහලා වගේම ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ, ජීවිත ආරක්ෂකයෝ දාලා තියෙනවා. ඒ වගේම තව දෙයක් ඉල්ලනවා. ගේන කුණු දාලා ඒ ස්ථාන අපවිත්‍ර කරන්න එපා. ඒ වගේම මේ ජලාශය වැසිකිලි නෙවෙයි. අනුරාධපුරේ මහනගර සභාවෙන් හොඳ පිරිසිදුවට පොදු වැසිකිලි පවත්වගෙන යනවා. ඒ තැන්වලට යන්න. අපි යමු වීඩියෝ එකට. නුවරවැව. නුවරව කිව්වට මේක තියෙන්නේ මහනුවර නෙවෙයි. කොළඹ අනුරාධපුර 15 පාරේ පුල්යාර හන්දියයි මාතලේ හන්දියයි අතරින් වගේ වැව්වැම්ම තියෙන්නේ. පුල්යාර හන්දියෙන් ඇතුළට දාලා එද්දි තියෙනවා හොඳ නාන පොට් එකක්. ලයිෆ් ගාඩ්ලත් ඉන්නවා. මේක සුපිරිම තැනක්. තිසා වැව. පණ්ඩුලගම් පැත්තෙන් වගේම මිරිස වැටිය පැත්තෙන් එද්දී මේ නාන පොට් එක හම්බෙනවා. තන්තිරිමලයට යන පාරේ තමයි තියෙන්නේ. එතනත් ලයිෆ් ගාඩ්ලා ඉන්නවා. ඒ වගේම කෑම කඩ එහෙමත් තියෙනවා. මෙතන ඇලකුත් තියෙනවා. වතුර ඇරලා තියෙනවා නම් ඒකෙනුත් නාන්න පුළුවන්. අබ්බය වැව. එහෙම නැත්නම් බසවක්කුළම කියලත් හඳුන්වනවා. ලංකාවේ හදපු පළවෙනිම වැව. සුනාතපුන පාස් කරගෙන රුවන්වැලි මහසෑය පැත්තට යද්දී හම්බ වෙන්නේ. එතනත් නාන්න පුළුවන් තැනක්. කලා වැව සහ බලලු වැව. මේක නම් අනුරාධපුරෙන් ටිකක් ඈත තියෙන්නේ. මම මේක තෝරගත්තේ අනුරාධපුරේ වැඳලා අවුකන විජිතපුර නාමල්ලු යන දඹුල්ල පැත්තට යනවනම් නාන්න පුළුවන් තැනක්. ඒ වගේම යෝධ ඇල, ජයගඟත් තියෙනවා නාන්න. අහස් බෝක්කුව. මේක නම් අනුරාධපුරේ වෛරල්ම තැනක්. නුවරවෙන් එන ඇලක තමයි තියෙන්නේ. සුපිරිම ෆන් එකක් ගන්න පුළුවන් තැනක්. මම මේක තව වීඩියෝ එකක් දාලා තියෙනවා. අනතුරුදායක නෑ, හැබැයි පරිස්සමෙන්. ඇලේ වතුර ඇරලා තියෙනවනම් අනිවා මෙතෙන්ට යන්න. මුලින්ම කිව්වා වගේ පරිස්සමින් හොඳ ෆන් එකක් අරන් ආපහු ගෙදර යන්න. ඒ වගේම කුණු දාලා බොක්ක දාලා අපිරිසුදු කරන්න නම් එපා. ඒ වගේම අනුරාධපුරේ හොඳ ට්‍රිප් එකක් ප්ලෑන් කරගන්න අපිව කන්ටැක්ට් කරගන්න. මම ඔයාලට කන්ටැක්ට් නම්බර් එක දාන්න. නවතින තැන්, ඇවිදින තැන් ඕන දෙයක් අපිත් එක්ක කතා කරගන්න පුළුවන්. ආයෙ වීඩියෝ එකකින් හම්බෙමු. අපි සබ්ස්ක්‍රයිබ් කරන්න. ජය වේවා.